දන්නවද? ඩුබායි ඉපදුණු බබෙක්ට මාස 3ක් ඇතුළත පාස්පෝර්ට් එක හදාන්න ඕන බවත් දවස් 120ක ඒගොල්ලන්ට ෆ්‍රී වීසා කාලයක් තියෙන බව. මේ ෆ්‍රී වීසා කාලේදී අපි පාස්පෝර්ට් එක හදාගෙන යට වීසා එකක් ගැහුවේ නැත්නම් දවසට ඩිරම් 100ක ෆයින් එකක් එනවා. එන ෆයින් එක ගෙවන්නේ නැතුව මේ රටෙන් පිට වෙන්න බැරි බවත් දන්නවද? දැන් අපි බලමු ලංකාවේ පාස්පෝර්ට් එකට කොහොමද ඇප්ලයි කරන්න පුළුවන් කියලා. ලංකාවේ උපැන්න සහතිකයට ඇප්ලයි කරන දවසේම පාස්පෝර්ට් එකකට ඇප්ලයි කරන්න පුළුවන්. කොහොමද ලංකාවේ උපැන්න සහතිකයට ඇප්ලයි කරන්න කියලා මම කලින් වීඩියෝ එකේ ෂෙයා කරලා තියෙනවා. බලපු නැති කෙනෙක් ඉන්නවනම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාන්නම්. මේ ඇප්ලිකේෂන් ෆෝම්ස් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් Embassy of Sri Lanka වෙබ්සයිට් එකට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. කොහොමද ඩවුන්ලෝඩ් කරන්න කියලා මම කලින් වීඩියෝ එකේ ෂෙයා කරලා තියෙනවා. බබාගේ පාස්පෝර්ට් සයිස් ෆොටෝස් ඕනේ. ෆොටෝස් ගන්නකොට white background එකක් ඉල්ලන්න. අනිවාර්යයෙන්ම ඩ්‍රෙස් එක කලර්ෆුල් ඩ්‍රෙස් එකක් අඳන්න, white ඩ්‍රෙස් එකක් අඳන්න එපා. ඒ වගේම ඩොකියුමන්ට්ස් විදියට අම්මගේ තාත්තගේ පාස්පෝර්ට් කොපීස් ඕනේ. පේජ් නම්බර් 2345 මේකේ කොපීස් තියාගන්න. ඒ වගේම පේමන්ට් එකක් කරන්න තියෙනවා ඩිරම් 475ක. මේ ටික බාර දෙන්න යනකොට බබවත් අනිවාර්යෙන් අරගෙන යන්න. මාස 3ක් 4ක් කාලයක් ඇතුළත අපිට පාස්පෝර්ට් එක ගන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවනම් පාස්පෝර්ට් එක තමන් ඉන්න ඇඩ්‍රස් එකටම ගෙන්න ගන්න පුළුවන් ඩුබායි වල. එහෙම නැත්නම් අපිට ලංකාවේ එම්බසියෙන් කලෙක්ට් කරගන්න පුළුවන්. තමන්ගේ ගෙදර ඇඩ්‍රස් එකට කලෙක්ට් කරගන්න නම් ඒක වෙනම ප්‍රොසීඩර් එකක් තියෙනවා. ඒකට වෙනම පේමන්ට් එකක් කරන්න තියෙනවා. හොඳම දේ තමයි ලංකාවේ එම්බසියට ගෙන්නලා එතනින් ගිහින් අපි කලෙක්ට් කරගන්න එක. ඉතින් මේ විදියට තමයි ලංකාවේ පාස්පෝර්ට් එකට ඩුබායි ඉඳන් ඇප්ලයි කරන්න පුළුවන්. මගේ වීඩියෝ එකට කැමති කෙනෙක් ඉන්නවා නම් ලයික් එකක් දාන්න. ඕගොල්ලෝගේ අදහස් මොනවද කියලා කමෙන්ට් එකකුත් දාන්න. වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.